Wish and Wish vlogs. අද අපි කොයිද? අපි යනවා නුවරඑළිය. ගිහිල්ලා ඔයගලන්ට වීඩියෝ එකක් දෙන්න. 3යි වෙලාව 3යි. අපි ඉන්නේ අවිස්සාවේල්ලේ. දැන් තමයි අවිස්සාවේල්ලට ආවේ. බලමු තව යන්න තියෙනවා සෑහෙන දුර. ගිහිල්ලා බලමු. බයික් එක පදිනවා. හරිම ලස්සනයි මේ පාරවල්. පුදුම ලස්සනයි. දැන් මේ මාරම මේ දැන් එළිය වැටිගෙන ඉන්නේ. අපි මෙච්චර වෙලා පුදුම මේ කළුවරක් තිබ්බේ. ආදර අතුරුටනේ පිටත් වෙන්න ගත්තේ. ඉතින් මේ දැන් එළිය වැටිලා දැන් ලස්සනයි සීතලයි ඔක්කොම දැනෙන්න පටන් ගන්න තියෙන්නේ. මේ පාසල යට ගෑවෙනවා ළමයි මේ වංගු ගත්තේ. හරි එහෙනම් ඉතින් අපි හම්බෙමු. Hi guys. අපි දැන් කුල්ගල ඉන්නේ. ලංකායි. ඇත්තටම මේ වංගු ගොඩක් පහු කරගෙන යනවා. මාරම තීක්ෂණක් දැනෙන්නේ මට. ඒ සුණා කාරිගරම් බයික් එක පදින කරන්නේ. good morning එහෙනම් අපි ආවා කිතුල්ගලට එනකන් ඇවිල්ලා ඉන්නේ. අපි කඩේකට නැවතුවා රොරොක ටිකක් කන්න. හොදි ඕනේද? හොදි ඕනේ නෑ. කන් එළවලු ටිකනේ ටිකක් කාලා යනවා. කොච්චි දාලා තියන්නේ? මාරම ලස්සන view point එකක් මෙතන. ෂූට් එකක් කරනවා නම් මරු බලන්න. අපි ඉන්නේ දැන් හැටන් වල. මේ ඉන්නේ ඔය ගමන්සගියා කියන්නේ වගේ පණ ටික වගේ තමයි අපි දැන් ගිහිල්ලා එක. කොහොම විදියට ලස්සනයි වටපිටාව. හරිද? අපි වාහනයක වෙන වාහනයක එනවා වගේ නෙමෙයි. තමන්ගේ වාහනේ ඇවිල්ලා පොඩ්ඩක් වමන යනවා කියනවා. වටපිටාව මම අපි ඔයගොල්ලන්ට මෙතන එච්චර ලොකු view එකක් නැහැ. තමයි බලන්න. ලස්සනයි. මේ නවත්තන්න ගියේ වෙනද නේ මෙතන අන්තිමට වෙන්නේ මෙතන නේ ඉන්නේ. හැටන් වල. දැන් මොකද කරන්නේ අපි? අපි දැන් යන්නේ. යන්න ඕනේ කිලෝමීටර් 37යි තියෙන්නේ. තව පොඩි දුරයි මෙයාට මේ අල්ලන් ඉන්නේ. කිලෝමීටර් 120ක් දැන්ට ඇවිල්ලා තියෙනවා. අපි ඉන්න දැන තියෙන්නේ අබේවල. අබේවල ෆාම් එක පාරේ. බෑග් එකක් එල්ලගෙන තඩි බෑග් එකක්. ඕකේ. දැන් මෙයාට ගයිස් මෙච්චරම පාරේ වාහන යනවා. ඒවට උන් කන් දෙන්න බෑ. අතන පුදුම මේ වරක් තියෙන්නේ. පුදුම බරක්. මම බරකුත් එල්ලගෙන මගේ ඇත්තනම ළමයි ඇත්තනම කියන්නේ
එකපාර නුවරඑළියට ගිහිල්ලාම හම්බෙමු ඉන්න තැනට ගිහින් ඉන්න තැනත් අපි පොඩි වීඩියෝ කෑල්ලක් දාන්න. අපි ඔයගලන්ට වීඩියෝස් දාන්න මෙයා කියාවේ අද මෙයන් කියලා ඇවිදින්නේ. අයි ඇවිදින්න මෙතනට ගියාට පස්සේ. දැන් ගිහිල්ලා තමයි බලන්න ඕනේ උඩට. මේ දේවල් ටික අපි ගත්තා. දැන් අපි ගිහිල්ලා තමයි මේ බර නිදහස් කරගන්න. හරි. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි එතනින් ගමු. එතන තමයි view එක set වෙන්නේ. සෙනග වැඩි පොඩ්ඩක් ඈ. නුවරඑළිය වෑන් වල එහෙම ඇවිල්ලා තියෙනවා ඒ වුණාට මේ අත්දැකීම මාරම මේ ලස්සනයි වෑන් එකේ නඩට අප වෑන් එකේ නිතරම මම නම් ඉදී ඇත්ත වශයෙන්ම මම නිකන් ඕනේ ඇත්තටම මාරම සීතලයි ලොකේෂන්ස් දකිද්දී Hi guys, අපි ආවා නුවරඑළියේ අපි නැවතිලා ඉන්න තැනට. ඇත්තට ප්ලේස් එක ගොඩක් ප්ලේස් එක හොඳයි. මම ඒකත් දැක්කේ YouTube channel එකකින්ම තමයි මට channel එක කරපු කොල්ලගේ නම මතක නැහැ. මේ එතනින් බලලා තමයි ආවේ. තැන හොඳයි ඇත්තටම මේ තැන හොඳයි අවුලක් නැහැ. කියන්නේ මෙහෙමයි මේවා ලොකු තැන් නෙමෙයි. අපි බජට් එකට හැබැයි බජට් එකට සෙට් වෙන සාමාන්‍ය නිදහසේ ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන් තැනක්. ඔව්. අපි දැන් කොහෙද යන්නේ? ඇත්තටම සීතලයි. අපි ගෙදරින් ආවේ පාන්දර 3ට. ගෙදරින් පාන්දර 3ට ඇවිල්ලා මෙහෙටදී කියලා 9 වගේ වුණානේ. ඔව්. මෙතනට එද්දි 9යි වෙලා 3ට වගේ ඇවිල්ලා සෑයනලා ගිහිල්ලා තියෙනවා ඉතින්. හොඳයි තැන නම්. මේ ඉස්සරහ ඇතුල් වෙන තැන. මේ පාරයිනෙමයි තියෙන්නේ අපේ වෙලාව යන. වට්ටවලක් තියෙනවා. දැන් ඇතුළට අපි ගිහිල්ලා බලමු.
මේ සාලේ room number 1 ඉතින් අපේ room එක අපි ඉස්සන් lighting system එකකුත් තියෙනවා නිල් පාට කරනවා ඒක දෙන්නම අපි ගාලුම් බලන්න මේ ලයිට් එක නේ නිල් පාට සුදු අපි ඊළඟ අනිත් කාමර ටික ඉතින් අනිත් කාමර ඔක්කොම හොඳයි කාමර ඔක්කොම මාර ක්ලීන් and neat මාර විදිහට ක්ලීන් එකට තියෙනවා මේකේ මේක ඩබල් රූම් එකක් ට්‍රිපල් රූම් එකක් මේක ට්‍රිපල් රූම් ෆැමිලි රූම් එකක් වගේ ගන්න පුළුවන් මේක තව මේවත් ඉතින් රූම් තමයි මේ ඔක්කොම ෆැමිලි රූම් වගේ මේ ක්ලියර් පට්ට ක්ලීන් අපිට මේ කිචන් එක යූස් කරනවා නම් පොඩි ගාණක් ඇඩ් වෙනවා අපිට කිචන් එකත් යූස් කරන්න පුළුවන් වතුර තියෙනවා ගෑස් කුකර් එක තියෙනවා ඒ ටික සේරම තියෙනවා මෙතන තියෙනවා වොෂ්රූම් එක හොට්ටුවට තියෙනවා හැම වොෂ්රූම් එකම හොට්ටුවට නැතුවනේ ඉතින් කොහොමද මේ ඉන්න ඔව් මේ පේන වැදින දැන් ඉතින් මෙහෙම දැක්කම උනත් රුපියල් 4000ක් වගේ ගානකට අන්නම් කියන්නේ හොඳයි බජට් එකට මේ තමයි කීර්ති සිංහ මේ තියෙන්නේ ගෙස්ට් එකට චෙක් ඉන් පස්වරු 2 වේ තොරතුරු ලබා ගැනීම සඳහා යුතුයි චෙක් අවුට් වීම අපි දැන් යන්න හදන්නේ ජැග්ගෝ එකට පොඩ්ඩක් ජැග්ගෝ එකට ගිහිල්ලා ස්ට්‍රෝබෙරි ෆාම් අද මහන්සි අද වෙන කොහේවත්ම යන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් අද යන්නේ ජැග්ගෝ එකට විතරයි අර ජැග්ගෝ එකට ගියා අයිස්ක්‍රීම් එකක් කෑවා අයිත් අපි ඉන්න තැනට එනවා මහන්සි අද බයිසිකලේ පැදලා බයිසිකලේටත් මහන්සි ඇති ඒකයි ලොකුම ප්‍රශ්නේ එහෙනම් අපි ජැග්ගෝ එකට ගිහලා ඉත් සෙට් වෙමු නේද අපි එහෙනම් ජැග්ගෝ එකකින් වීඩියෝ එකකින් හමු වෙමු